තම සාදරයෙන් පිළිගන්නවා accounting live YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ පුදුකාර පිළිවෙල දෙවෙනි ගාන. ඒ කියන්නේ 2023 ගාන. අපි 2021 ගාන පළමුවෙන් කතා කරා. ඔයගොල්ලන් ඒ වීඩියෝ එකත් බලලා හිටියනම් හොඳයි කියලා මම හිතනවා. මොකද ඒකින් තව දැනුමක් ගන්න පුළුවන්. ඒකත් බලන්න. දැන් මේ 2023 ගාන බැලුවොත් 2021 ගානට වඩා පොඩි වෙනසක් කරලා තියෙනවා. මොකද ඒ ගානේ සංශෝධිත පොදුකාරු පිරිවෙයි පත්‍රිකාවක් ඇතුළත් කරලා තියෙනවා 2023 ගානේ. ඒ කියන්නේ හදපු ගාන පොඩ්ඩක් වෙනස් වැරදි හින්දා ආයි නැවත හැදීමක් කරලා තියෙනවා. ඒක පොඩි වෙනසක් විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඔයගොල්ලන් 2025ට මේ වගේම සමාන ගානක් එන්න පුළුවන් කියලා මට හිතෙනවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා මේ ගාන. හොඳයි අපි ගාන බලමු. ඔයගලන්ට මුලින්ම කරන්න තියෙන්නේ මේ ගාන හොඳට කියවන්න ඕනේ. කියවලා ඉවරනට පස්සේ තමයි මේ ගාන දෙවෙනි පාර කියවනකොට අවබෝධ කරගන්න ඕනේ. අපි බලමු ඉස්සෙල්ලා. මේ ගාන නිෂ්පාදන සමාගමක් PQ කියලා භාණ්ඩ දෙකක් හදනවා. මෙම භාණ්ඩ නිෂ්පාදනය කරන්න එක්ලස් කිරීම සහ නිවැරදි නම් වූ නිෂ්පාදන පිළිවෙල දෙකක් තියෙනවා. මධ්‍යස්ථාන දෙකක්. ඒ කියන්නේ එක්ලස් කරනවා එක්ලස් කිරීමයි නිමම් කිරීමයි කියලා මධ්‍යස්ථාන දෙකකින් සිදු වෙනවා. සහ ගබඩාවුත් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම කරලා ඉන්නකොට පස්සේ ගබඩා කරණය කරනවා. කියලා ඒවා සේවා මධ්‍යස්ථානයක් එහෙම තියෙනවා. ගබඩා කියලා. ඊළඟට බැලුවොත් මෙම පිළිවෙලේ මධ්‍යස්ථාන එකම ගොඩනැගිල්ලේ තමයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ එකම ගොඩනැගිල්ලේ. ඊළඟට මෙම වර්ෂය අයවැගත පොදුකාර පිළිවෙල මත පදනම්ව සමාගම විසින් දැනට ගණනය කර ඇති පොදුකාර පිළිවෙල අන්තර්ග්‍රහණ අනුපාතය පහත දක්වා ඇති එක්ලස් කිරීම මධ්‍යස්ථාන යන්ත්‍ර 5ක් සඳහා 20ක් යනවා. යන්ත්‍ර 5කට රුපියල් 20ක් යනවා එක්ලස් කරන්න. ඊළඟ එක්ලස් කරලා අපි නියම මධ්‍යස්ථානයට ගෙනිච්චම ඒකට සුදුසුම පැය 25ක් යනවා. පැයක් සඳහා. කෙසේ වුවද මේකේ කෙසේ වුවද මෙම අනුපාත ගණනය කිරීමේ අයවැයගත පොදුකාර පිළිවෙල පහත අයවැයගත පොදුකාර පිළිවෙල සැලකිල්ලට ගෙන නොමැති බව අනාවරණය වෙලා තියෙනවා. මෙන්න මේ පිළිවෙල විදුලි පිළිවෙල 80000 ගොඩනැගිලි ලක්ෂ 2 රක්ෂණ වාරිසය ලක්ෂය එක්ලස් කිරීමේ මධ්‍යස්ථාන නඩත්තු පිළිවෙල 20000 මේ කියන පිළිවෙලයන් අරගෙන නැතුව තමයි මේ අන්තර්ග්‍රහණය කරලා තියෙන්නේ. පැහැදිලි නේද? කෙලින්ම මේ පිළිවෙල ගන්න නැතුව කෙලින්ම අරගෙන තියනවා අයවැයගත පුදුකාර පිළිවෙල ඒක අන්තර්ග්‍රහණය කරලා මේ යන්ත්‍රපයකට එක්ලස් කිරීමේ පිළිවෙල මධ්‍යස්ථාන රුපියල් 20කුත් නියම පිළිවෙල මධ්‍යස්ථාන ශ්‍රම පැයක් සඳහා රුපියල් 25කුත් අරගෙන තියෙනවා. හරි අපි යමු ඉදිරියට. ඊළඟට පිළිවෙල මධ්‍යස්ථාන අදාළ තොරතුරු පහත තියෙනවා. ඒ වරයි මධ්‍යස්ථාන අතර බෙදා හරින්නේ කොහොමද කියලා. භූමි ප්‍රමාණය එක්ලස් කරන නියම ගබඩා ලක්ෂ 6000යි 3000යි 1000යි කිලෝවැට් පැය 2500යි 1000යි නියම ගබඩා 500යි ඊළඟට තියෙන මුළු අයවැයකට යන්ත්‍ර පැය ගන්න එක්ලස් කරන්න 40000 නියම වලට 12000 අයවැයගත සුදුසුම පැය එක්ලස් කරන්න 6000කුත් නියම කරන්න 24000 මේ බෙදා හරින අනුපාතය. ඊළඟට බලමු. ඊළඟට බැලුවොත් අපිට තියෙන්නේ ගබඩායි මුළු පිළිවෙලින් 3:1 අනුපාතයට එක්ලස් සහ නියම පිළිවෙල මධ්‍යස්ථාන අතර විභජනය කරන්න ඕනේ නැවත.
නැවත නියෝජනය කරනවා. ඒ කියන්නේ හදපු පිළිවෙල ආයි නැවත ගබඩාවේ තියෙන මුළු පුදුකාර පිළිවෙල 3 අනුපාතයට නියම එක්ලාස් කිරීමයි නියම පිළිවෙල මැදස්ථාන අතර නැවත විභජනය කරනවා. ඊළඟට තව දීලා තියෙන P and සහ Q නිෂ්පාදනය කිරීම අදාළත් තොරතුරු පහත දී ඇත. ඒකක සඳහා සුදුසුම පිළිවෙල 16යි 216යි Q වල 189යි ඒකක සඳහා සුදුසුම පිළිවෙල දාලා නැහැ. නිෂ්පාදන කිරීම සඳහා ශක්ති ශ්‍රමයක් වැය ගන්නවා. එක්ලස් කරන්න 2යි මේ PQ වලට PQ වලට 1යි new වලට P වලට 1යි Q වලට 3යි වගේ දීලා තියෙනවා. ඊළඟ ඒක එකක් නිෂ්පාදනය කරන ශක්ති ශ්‍රම යන්ත්‍රපය එක්ලස් කරන්න PQ P වලට 2යි Q වලට 3යි නිමම් වලට P වලට 1යි Q වලට 2යි ඒකක සඳහා නිෂ්පාදන වන පොදුකාර පිළිවෙල P වලට 100යි Q වලට 150යි. අපින් ඊළඟට අවශ්‍ය වන්නේ විභජනය පදනම් පැහැදිලිව දක්වමින් සංශෝධිත මෙන්න වෙනස් වෙන තැන සංශෝධිත පොදුකාර පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාවක් හදන්න තියෙනවා. සංශෝධිත කියලා තියෙන්නේ මොකද කලින් හදලා තියෙනවා ඒක වැරදි. ගානේ මුලින්ම තිබ්බනේ අර අඩංගු කරලා නැහැ කියලා අයවැයකට පොදුකාර පිළිවෙල. ඒ හින්දා ගානේ වැරදි. ආයි හදන්න තියෙනවා අපිට. ඒ කියන්නේ වැරද්ද නිවැරදි කරලා සංශෝධිත පොදුකාර පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාවක් නැවත හදන්න තියෙනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. අපි දැන් ගාන කියුවා. දැන් අවබෝධය කරගමු. මුලින්ම දැක්කොත් ඔයගොල්ලන් මුලින්ම තිබ්බනේ එම වර්ෂයේ සඳහා අයවැයකට පොදුකාර පිළිවෙල විභජන අන්තර්ගාමී කරලා තියෙනවා. එක්ලස් කිරීමේ යන්ත්‍ර පැයක් සඳහා රුපියල් 20කුත් නියම පිළිවෙල මැදස්ථාන සුදුසුම පැයක් සඳහා රුපියල් 25කුත්. ඊළඟට කෙසේ වුවද මේවා දාලා නැහැනේ අයවැයකට. මේ විදුලිය 80000 20000 රක්ෂණ වාර්ෂික ලක්ෂ්‍ය අලක් 20000 දාලා නැහැ. දාලා නැතුව තමයි මේ අන්තර්ගාමී සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. බැලුවොත් ඒගොල්ලන් හදලා තියෙන පොදුකාර පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාවේ මේ එලෙක්ට්‍රිසිටි P වල දාලා නැහැ Q වල දාලා නැහැ ඩිප්‍රීසියේෂන් කොස්ට් කියන්නේ ෂෙයා පිළිවෙල Q P වල දාලා නැහැ Q වල දාලා නැහැ ඉන්ෂුරන්ස් එක P වල දාලා නැහැ Q වල දාලා නැහැ මේන්ටේන් කොස්ට් එක ඒ කියන්නේ අනාගත පිළිවෙල P වලටත් Q වලටත් අදාළ භාණ්ඩ වලට දාලා නැහැ. එහෙම දාන්න නැතුව මේක මං කෙලින්ම යම් කිසි ගාණක් දාලා තියෙනවා දන්නේ නැහැ මොකද්ද කියලා. අපි ඒක හොයාගන්න ඕනේ. එහෙම දාලා ඊළඟට අපි දන්නවනේ මේක අන්තර්ගාමී කරන්න දෙයි. සකස් කිරීමේ සහ බෝතල් කිරීමේ දෙපාර්තමේන්තුවට දැන් අයවැයකට පොදුකාර පිළිවෙල කියලා ගන්න මේකනේ. අර පත්‍රිකාවේ තියෙන පොදුකාරයේ මුළු පොදුකාර පිළිවෙලනේ. ඒක අපි දන්නේ අපි හොයමු. දෙකේම දන්නේ නැහැ. සකස් කිරීමේකෙත් දන්නේ නැහැ. බෝතල් කිරීමේකෙත් දන්නේ නැහැ. හැබැයි අපිට සකස් කිරීමේ දෙපාර්තමේන්තු යන්ත්‍රපය ගන්න දන්නවා. කියලා තියෙනවනේ. ඉතින් පහලින් බැලුවොත් මෙන්න මෙතන. ඉතින් සකස් කිරීමේ පිළිවෙල මැදස්ථාන යන්ත්‍රපයක් සඳහා රුපියල් 20ක් කියලා තියෙනවා. ඒක ගන්නේ සකස් කිරීමේ මේ දෙපාර්තමේන්තුවේ මුළු අයගත යන්ත්‍රපය 40000යි. දීලා තියෙනවනේ 40000. සකස් කිරීමේ මුළු අයගත යන්ත්‍රපය 40000. අපි දන්නවා ඒක. මේ 40000න් බෙදලා ඒ යන්ත්‍ර මුළු අයගත මුළු පුදුකාර පිළිවෙල බෙදලා 40000යි එන්නේ මේ 20000. එක්ලස් කිරීමේ පිළිවෙල මැදස්ථානයේ පැයක් සඳහා රුපියල් 20000 20ක් වෙනවා. අයවැයකට මුළු පුදුකාරයේ පිළිවෙල දන්නේ හැබැයි යන්ත්‍රපය ගන්න දන්නවා මොකද මෙතන දාලා තියෙනවා මුළු අයවැයකට යන්ත්‍රපය 40000යි යන්ත්‍රපයනේ භාවිතා කරන්නේ
එක්ලස් කිරීමේ දෙපාර්තමේන්තුව. එහෙනම් 40000යි අන්න දැම්මා. දැන් බලන්න එහෙම අන්තර්ග්‍රහණය කරලා එහෙම 40000 අන්තර්ග්‍රහණය කළා තමයි මේ 20 පැවිදිලා තියෙන රුපියල් 20 යන්ත්‍රපයක් සඳහා එක්ලස් කිරීමේ දෙපාර්තමේන්තුවේ මෙතන එක්ලස් කිරීමේ පිරිවේ මධ්‍යස්ථානයේ යන්ත්‍රපයක් සඳහා රුපියල් 20ක්. ඒ 20 ඇවිල්ලා තියෙන්නේ එහෙම. මේ ගාන අයවැයගත මුළු පොදුකාර පිරිවෙ බෙදලා 40000න් ඒ ආවම විදුවම ඉන්නේ 20000. 20යි. රුපියල් 20ක් එන්නේ. යන්ත්‍රපය ගන්න පැයක් සඳහා රුපියල් 20ක් එන්නේ. එහෙනම් අපි පස්සට යමු. කොහොමද බලන්නේ කියලා. ඒතකොට 20 අපි දන්නා මේ ගාන මේ 40000න් බෙදුවම තමයි 20 එවිල්ලා තියෙන්නේ. එහෙනම් 20 වැඩි කරොත් 40000න් ඒකට කීයද මෙතනට එන්නේ? දැන් කියනවා ලක්ෂ 8ක්. හරිනේ. දැන් දන්නවා අපි දන්නවා දැන් අයවැයගත මුළු පොදුකාර පිරිවෙ එක්ලස් කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක දන්නවනේ. දැන් ඒක හොයාගත්තා. ඔන්න ලක්ෂ 8. හරි. දැන් ඊළඟ එක බලමු බෝතල් කිරීමේ දෙපාර්තමේන්තුව. බෝතල් කිරීමේ දෙපාර්තමේන්තුව ගන්නේ මොකද්ද? ඒ කියන්නේ නියෝම කරන්න. ඒ කියන්නේ හදලා ඉවර කරන්න. නියෝම කරේ ශ්‍රමපය සඳහා රුපියල් 25. අපි ඒක දන්නවා. ඒකට ශ්‍රමපයෙන් ගන්න මුළු අයවැයගත සුදු ශ්‍රමපය ගණන නියෝම දෙපාර්තමේන්තුව කියලා 24000යි. අපි අයවැයගත මුළු පොදුකාර පිළිවෙත් දන්නේ නැහැ. හැබැයි ශ්‍රමපය ගණන දන්නවා. මෙතන දීලා තියෙනවානේ. අයවැයගත සුදු ශ්‍රමපය ගණන 24000යි නියෝම දෙපාර්තමේන්තුව. හරි. ශ්‍රමපයනේ ගන්නේ එන 24යි. ඒක දන්නවා. ඒක අපි මෙතනින් දානවා. 24000 ඊළඟට කරන්න තියෙන්නේ. එහෙම අයවැයගත මුළු පොදුකාර පිරිවෙ 24000න් බෙදුවම එන්නේ කීයද? ඒක තමයි මෙතන දීලා තියෙන්නේ. මේ තියෙන්නේ නියෝම පිරිවෙ මධ්‍යස්ථානයේ සුදු පයක් සඳහා සුදු ශ්‍රම පයක් සඳහා 25යි. ඒක තමයි මෙතන උත්තරේ. එහෙනම් අපි පස්සට යමු අර වගේම 25යි. එහෙනම් 25 වැඩි කරනවා 24000න්. එතකොට එනවා මුළු පොදුකාර පිරිවෙ කීයද? ලක්ෂ 6ක්. ලක්ෂ 6ක්. ඒක තමයි එන්නේ මෙතන. Q වලට අදාළව ලක්ෂ 6ක්. එහෙනම් අපි දෙකේම P වලයි Q වලයි භාණ්ඩ දෙකේම අයවැයගත මුළු පොදුකාර පිරිවෙ හොයාගත්තා. P වල ලක්ෂ 8යි. Q වල ලක්ෂ 6යි. දැන් අපිට හොයන්න තියෙන්නේ මේ ටික. මේ ටික දාන්න තියෙන්නේ. අපි දාමු. යමු සංශෝධිත පොදුකාර පිරිවෙ පත්‍රිකාවට. දන්නවා දැනට හොයාගත්තා. ප්‍රතිපාදන සහිතව කියන්නේ අපි හොයාගත්තා සකස් කිරීමට දෙපාර්තමේන්තුව කීයද? ලක්ෂ 8යි. හොයාගත්ත එක අයවැයගත පොදුකාර පිරිවෙ ලක්ෂ 8යි. සෑදීම් දෙපාර්තමේන්තුව ලක්ෂ 6යි. ගබඩාවේ නැහැ. ගබඩාවක් නැහැ. ඒ දෙක එකතු කීයද? ලක්ෂ 14යි.
පළවෙනියට අපි හොයාගත්තා. හරි. දැන් තියෙන්නේ මං කිව්වේ අර දාලා නෑ කියලා. විදුලි බිලයි යන්ත්‍රශයයි රක්ෂණයයි නඩත්තුයි පිරවේ දාලා නෑ. මේ ගානේ මූලෙම තිබ්බේ. ඉතින් මේ පොදුකාර්ය පිරිවේ දාලා නෑ. දාලා නෑ. අපි නම් දාන්න ඕනේ. දාන්නේ කොහොමද? අපි දාන්න ඕනේ අනුපාතයකට. එහෙනම් විදුලි පිරිවෙට අපි ගන්නෙ මොකක්ද? බෙදා හරින්න අනුපාතය. මේ තියෙන්නේ විදුලි පිරිවෙට ගන්න අපි කිලෝවෝට් පැය. එක්ලස් කිරීමට 2500යි. නියමුවට 1000යි. ගබඩාවට 500යි. අපි මේක අනුපාතයක් කරමු. එහෙම අනුපාතයක් කරාම අපි කියනවා 5ට 2ට 1 අනුපාතය. 5ට 2ට 1 එක්ලස් කිරීමට 5යි. නියමුවට 2යි. ගබඩාවට 1යි. කිලෝවෝට් පැය. මේ විදුලි පිරිවැය 80000 කිලෝවෝට් පැය ගන්න අනුව තමයි බෙදා හරින්නේ. 5ට 2ට 1. එහෙම බෙදා හරින්න. හරිම ලේසි. පොඩි කාලේ කරපු අනුපාත කිරීම 5ට 2ට 1ද බෙදා හරිමු. බැලුවොත් ඉතින් 50000යි. 30000යි. 20000යි. 10000යි. එතකොට අපි බෙදලා තියෙන මේ මම මෙතන කෙටියෙන් පෙන්නන්නේ 80000. මේ 80000 තමයි අපි බෙදලා තියෙන්නේ. 5ට 2ට 1 අනුපාතයට සකස් කිරීමට 50000යි, හැදීමට 20000යි, ගබඩාවට 10000යි. ඊළඟට බලමු යන්ත්‍රශය කීයද? ලක්ෂ 2ක්. ඒකත් බෙදලා නෑනේ. ඒකත් ඉතින් අපිට බෙදන්න වෙනවා. මොන අනුපාතයට බෙදන්නේ? උඩට යන්න. බෙදලා නැති අනුපාතය. යන්ත්‍රශය ලක්ෂ 2ක බෙදන්නේ මොන අනුපාතයද? අපිට බෙදන්න වෙන්නේ භූමි ප්‍රමාණය. යන්ත්‍රයක් කොහොමද කියන්නේ භූමිනේ. භූමිය තමයි අදාළ වෙන්නේ. භූමි වර්ග මීටර. එක්ලස් කිරීමට 6000යි, නියමුවට 3000යි, ගබඩාවට 1000යි. මේකේ බිඳු ටික අයින් කරාම 6ට 3ට 1 අනුපාතයට. 6ට 3ට 1 අනුපාතයට බෙදමු. මේ ලක්ෂ 2. 6ට 3 අනුපාතය හරිම ලේසියි. දැන් මෙතන ඉඳන් හරිම ලේසියි ගන්න. සම්පූර්ණ යන්නේ 2021 ගාන වගේම තමයි මෙතන ඉඳන් යන්නේ සම්පූර්ණ 2021 ගාන වගේ. පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. අපි බලමු ලක්ෂ 2ක බෙදන්නේ කොහොමද කියලා. 1,20,000යි. මේකට සකස් කිරීම 60000ක්. සැදීම් දෙපාර්තමේන්තුවට ඊළඟට 20000ක්. ගබඩා දෙපාර්තමේන්තුවට. හරිම ලේසි. ඊළඟ රක්ෂණය ලක්ෂයක් තියෙනවා. ඒකත් අපිට ලේසි. අත්තාමත් ලේසි. කොහොමද බෙදන්නේ? 6ට 3ට 1 අනුපාතය. රක්ෂණයක් බෙදන්න වෙන්නේ භූමි ප්‍රමාණය. වෙන මොකුත් දීලා නැහැනේ. කිලෝවෝට් නැහැනේ. රක්ෂණයේ කොහොමද? ගොඩනැගිල්ලනේ. ගොඩනැගිල්ල තියෙන්නේ භූමියේ. භූමිය අනුව වර්ග මීටර. එහෙනම් එක්ලස් කිරීමේ 6000යි 3000යි 1000යි 6ට 3ට 1 අනුපාතයට බෙදා හරිනවා. හරිම ලේසි ලක්ෂ්‍ය. කොහොමද බෙදන්නේ? 6ට 3ට 1 අනුපාතය 60000යි. එක්ලස් කිරීම දෙපාර්තමේන්තුවට 30000යි. නියම දෙපාර්තමේන්තුවට ගබඩාවට කීයේ 1000යි. 10000යි. ඊළඟට අපි සුදු නඩත්තු පිළිවෙල 20000 කොහොමද බෙදන්නේ?
ඒකත් බෙදන්න වෙන්නේ කොහොමද? කොහොමද බෙදන්නේ? මේ නඩත්තු පිළිවෙල බෙදන්නේ කොහොමද? නඩත්තු පිළිවෙල. නඩත්තු පිළිවෙල බෙදන්න වෙන්නේ අපිට නඩත්තු පිළිවෙල. කෙලින්ම යන්නේ කොහෙටද? නඩත්තු පිළිවෙල බලමු. එක්ලස් පිළිවෙල මධ්‍යස්ථානයේ එක්ලස් පිළිවෙල මධ්‍යස්ථාන. කෙලින්ම යන්නේ මේක එක්ලස් කිරීමේ පිළිවෙල මධ්‍යස්ථානයටමයි යන්නේ. මේක තියෙනවනේ එක්ලස් කිරීමේ මධ්‍යස්ථානයේ නඩත්තු පිළිවෙල 20000යි. එහෙනම් එක්ලස් කිරීමේ නඩත්තු පිළිවෙල මධ්‍යස්ථානයට දාන්න තියෙන්නේ කෙලින්ම. දාන්න. ඊළඟට අනිත්‍යවට යන්නේ නියුම් යන්නේ සෝරි නියුම් යන්නේ ගබඩාවට යන්නේ නැහැ. ඊළඟට මේන උත්තරයක් දෙනවා. එක්ලස් කිරීමේ දෙපාර්තමේන්තුව එනවා මිලියන 50000. හරිනේ. ඊළඟට එනවා නියුම් 7,10,000යි ඔක්කොම. ඊළඟට 40,000. තව දෙයක් තියෙනවා කරන්න. මොකද්ද? මේ ගබඩාවේ තියෙන එක. ගබඩාවේ තියෙන පිළිවෙල බෙදන්න හරින්නත් එපේ නේ. ගානේ කියලා තියෙනවානේ මුලින්ම. නේ? ගබඩාවේ මුදු පොදුකාර පිළිවෙල තුනට එක අනුපාතයට එක්ලස් හා නියුම් පිළිවෙල මධ්‍යස්ථාන අතර නැවත විභජනය කරන්න. නැවත විභජනය කරන්න. 3:1 අනුපාතයට කෙලින්ම දාමු 3:1 අනුපාතයට 3:1 අනුපාතය. මෙතන මුළු පුදුකාරු පිළිවෙනවා මිලියන 1,08,00,000. හරිනේ. දැන් අපි මේක බෙදා හරිමු 3:1 අනුපාතයට 40,000. 40,000 ඉවත් වෙනවා. ඍණ. ඒතකොට බිඳුවයි. මේක 40,000 බෙදන්න 3:1 අතුවාන 1 අනුපාතයට. එතකොට මෙතනට එනවා 30,000. 3:1 අනුපාතයට. එතකොට මෙතනට එන්නේ කීයද? 10,000යි. ඉතුරු 10,000. හරි. දැන් මුළු ඔක්කොම පුදුකාර පිළිවෙල අපි දන්නවා. මෙතන එනවා එක්ලස් කිරීමේ එකේ 1 මිලියන් මිලියනයි 80,000යි එකතුව. ඊළඟට අපි නියුම් එනවා 7,20,000. සෝරි. ඊළඟට මුළු පුදුකාර පිළිවෙල එහෙමම ඊළඟට තියෙන අපිට මේ අන්තර් ග්‍රහණය කරන්න. ඒක බලමු කොහොමද කරන්නේ කියලා. ඊළඟට අපි බැලුවා දෙවෙනි එක. එක්ලස් සහ නියුම් පිළිවෙල මධ්‍යස්ථාන සඳහා සංශෝධිත පුදුකාර පිළිවෙල අන්තර් ග්‍රහණ අනුපාතය හොයන්න තියෙනවා. අපි බලමු මේක කරන්නේදී අපි දන්නවා අයගත සකස් කිරීමේ දෙපාර්තමේන්තුව අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්නේ සකස් කිරීමේ දෙපාර්තමේන්තුවේ අයගත මුළු පොදුකාර පිළිවෙල බෙදෙන යන්ත්‍ර පය ගන්න. අයගත මුළු පොදුකාර පිළිවෙල සකස් කිරීමේ දෙපාර්තමේන්තුවේ අදාළ එනවා මිලියනයි 80,000. එහෙනම් ඒක බෙදන්න තියෙන්නේ යන්ත්‍රපය ගන්න. යන්ත්‍රපය ගන්න ගානේ දීලා තියෙනවා. මෙතන බැලුවොත් යන්ත්‍රපය ගන්න වෙන්නේ
අයගත යන්ත්‍ර පැය 11 කිරීමේ 40000 එහෙනම් මිලියනයයි 80000 බෙදනවා මිලියනයි 80000 සිතින් ගමු බෙදනවා 40000 උත්තරය අපි තියෙනවා අයගත එතකොට පැයකට 27යි 27ක් වෙලා තියෙනවා ඊළඟට බලමු බෝතල් සැදීම කරන දෙපාර්තමේන්තුවේ මුළු පුදුකාර පිළිවෙල බෙදනවා ශ්‍රම පැය ගන්න අපි දන්නවා බෝතල් කියන්නේ සැදීමේදී අපි දන්නවා 420000යි ඒකේ ශ්‍රම පැය ගණන එන්නේ අයගත මුළු ශ්‍රම පැය ගණන නිමවුණු සැදීම සැදුම් දෙපාර්තමේන්තුවේ 24000 ඒකෙන් පුදුවම පිටේනවා ඉතින් ගමු 72000 420000 බෙදනවා 24න් පිට එනවා පැයකට ශ්‍රම අනුපාතය 30ක් දැන් බලන්න ඔයගොල්ලෝ බැලුවොත් මේක සංශෝධිතට කලින් මුලින්ම අපිට ආවේ කීයද 11 කිරීමේදී 20යි රුපියල් 20යි ඒ මොකද හේතුව අපි මෙන්න මේ පිළිවෙල අඩංගු නොකරපු හින්දා ගොඩනැගිලි පිළිවෙල ඡය විදුලි පිළිවෙල ඡය රක්ෂණ වර්ග නමක් ඒවා අඩංගු නොකරපු හින්දා තමයි මේ 20 ඇවිල්ලා තියෙන්නේ දැන් අඩංගු කරාට පස්සේ මේ යන්ත්‍ර පැයකට ගාන 5කින් වැඩි වෙලා තියෙනවා 20 ඉඳන් සමවන්නේ 20 ඉඳන් සමවන්න 7කින් වැඩි වෙලා තියෙනවා 27 දක්වා වැඩි වෙලා තියෙනවා 7ක් දක්වා වැඩි වෙලා 7කින් වැඩි වෙලා තියෙනවා 27 දක්වා ඒ වගේම තමයි බෝතල් සැදීමේ එකත් ඒ සංශෝධනයට කලින් ඇවිල්ලා තියෙන්නේ 25යි දැන් ඒක වැඩි වෙලා තියෙනවා කිය 3කින් වැඩි වෙලා තියෙනවා මොකද අඩංගු නොකරීම නිසා ඒ කියන්නේ 3කින් රුපියල් 3කින් වැඩි වෙලා තියෙනවා 30 දක්වා වැඩි වෙලා තියෙනවා ඊළඟ ගානක් බලමු ඊළඟට P භාණ්ඩයේ ඒකකයක් සඳහා මුළු නිෂ්පාදන පිළිවෙල P භාණ්ඩයේ ඒකකයක් සඳහා මුළු නිෂ්පාදන පිළිවෙල සහ Q භාණ්ඩයේ ඒකකයක් සඳහා මුළු පිළිවෙල දෙක එකක් නෙමෙයි දෙක දෙකක් වෙනවා මෙතන මුළු නිෂ්පාදන පිළිවෙල තමයි අහන්නේ P වලට Q වලට අහන්නේ ඒකකයක් සඳහා මුළු පිළිවෙල මුළු පිළිවෙල නිෂ්පාදන නොවන පිළිවෙල දෙකේම මේක ඉතිගන්නේ එක නිෂ්පාදන පිළිවෙල විතරයි ගානේ බලන්න කොහොමද වෙන්නේ කියලා කෙලින්ම යමු අපි ගානට අපි දන්න සුදු අමුද්‍රව්‍ය කීයද කියලා ගානේ දීලා තියෙනවා දැන් බලමු 216යි P වලට Q වලට 129 හරි දෙකම ඉස්සලා බලමු ඉස්සලා 200 P වල හදලා ඉන්නේ P භාණ්ඩයක් සඳහා මුළු නිෂ්පාදන පිළිවෙල 216යි අමුද්‍රව්‍ය ඒක ශ්‍රම පිළිවෙල කීයද ගානෙම දීලා තියෙනවා ගාන දීලා තියෙනවා මෙතන බැලුවොත් ඒකකයක් සඳහා ශ්‍රම පිළිවෙල රුපියල් 100යි ශ්‍රම පැයක් සඳහා රේට් එක 100යි පැයක් සඳහා 100 නම් ශ්‍රම පැය කීයක් යනවද ශ්‍රම පැය යනවා P භාණ්ඩ නිෂ්පාදනය කරන 1,00,000කට පැය දෙකකුත් නියම වලට පැයකුත් එහෙනම් මේ ඔක්කොම එකතුව පැය 3ක් වෙනවා 1,00,000කට දෙකයි 1,00,000 කරලා ඊළඟ නියම කරන්න පැය දෙකකුත් 1,00,000 කරන්න පැය දෙකක් නියම කරන්න පැයකුත් සමග මුළු පැය ගන්න පැය 3ක් යනවා ඒ පැය 3ක් යනවා
හදන්න ඔක්කොම කරලා ඉවර කරන්න. එතකොට ශ්‍රම පැයක් සඳහා ගෙවන්නේ කීයද? රුපියල් 100යි. එහෙනම් පැය 3 වැඩි කිරීම රුපියල් 100යි. ශ්‍රම පැය. සරල ගාන. පැය 3 වැඩි කරනවා 100. එතකොට එන උත්තරේ තියෙන උත්තරේ කිව්වේ 300. ඊළඟට අපි දන්නවා ප්‍රාථමික පිරිවැය දන්නවා. ඉතින් මේ දෙකේ එකතු ප්‍රාථමික පිරිවැය වෙන්නේ ප්‍රාථමික පිරිවැය අපි දන්නවා. ඊට වෙන්නේ 500,000. ආයි ඊළඟට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කර ගන්න ඕනේ ප්‍රාථමික පිරිවැයට. මුළු නිෂ්පාදන පිරිවැය හොයන්න. ඒක බැලුවේ සකස් කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රතිවන්නේ සකස් කිරීමේ දෙපාර්තමේන්තුවට ඇත්තටම සකස් කිරීමට ගන්න අපි ගන්න යන්ත්‍රපය ගන්න සකස් කරන්න යන්ත්‍රපය දෙකක් යනවා. මේ කෙන්දලීදි මම කර්සරේ ගෙන්නන්නේ පය දෙකක් යනවා යන්ත්‍රපය සකස් කරන්න. යන්ත්‍රපය තමයි ගන්න සකස් කිරීම. මෙතන මම කියලා තියෙන්නේ සකස් කිරීම සඳහා යන්ත්‍රපයක් සඳහා කියලා තමයි ගන්න. යන්ත්‍රපය පය දෙකකුත් සකස් කරන්න. ඒතකොට යන්ත්‍රපය දෙකක් යනවා සකස් කිරීම දෙපාර්තමේන්තුවට නම්. ඊළඟට නියම දෙපාර්තමේන්තුවට යන්නේ ශ්‍රම පැය එකක්. පැය එකයි. සකස් කිරීම යන්ත්‍රපය දෙකයි. සුදු ශ්‍රම පැය නියම දෙපාර්තමේන්තුවට එකයි. කියලා අපි දාමු යන්ත්‍ර සකස් කිරීම දෙපාර්තමේන්තුව මෙතන වැරදි. එතන මෙහෙමයි වෙන්නේ. යන්ත්‍රපය සකස් කිරීම දෙපාර්තමේන්තුව දෙකයි. ඒක වැඩි කරනවා අපි දන්නවා කීයද ගියේ අපිට සකස් කිරීම දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපයකට ගියේ උඩ තිබ්බා මුලින්ම හැදුව ගන්න 27යි යන්නේ. අයවැයගත්ත යන්ත්‍රපය පයකට යන්නේ රුපියල් 27යි. ඒ වගේ පය දෙකක් යනවා. ඒතකොට දෙක වැඩි කිරීම 27 අපිට එන්නේ උත්තරේ 54යි. ඊළඟට බෝතල් සෑදීමට නියොම් කරන්න අපිට යන්නේ පැයයි. ඒකට අපිට අයවැයගත්ත ශ්‍රම පැයකට ගෙවනවා අපි රුපියල් 30. පැය යන්නේ ඒ පැයකට ගෙවනවා 30යි. ඉතින් ඔක්කොම එක වැඩි කිරීම 30යි. මුළු නිෂ්පාදන පිරිවෙල ඒතකොට කීයද? P වල 600යි. ඊළඟට යනවා Q වල. අපි දන්නවා Q වල සුදු ශ්‍රම අමුද්‍රව්‍ය කීයද? 129යි. 129 ගන්න. මෙතනට එන්න 129. ඊළඟට අපි දන්නවා සුදු ශ්‍රම පැය ගන්න. අපිට යනවා කීයක්ද? පැය 4ක්. එක පැයකට 100යි. කොහොම 400යි. මේ බලන්න. සුදු ශ්‍රම පැය 4ක් යනවා. 4ක් යන්නේ කොහොමද? මෙතන දාලා තියෙනවනේ. මේ එක්ලස් කිරීමේ විපාර්ශ්වත්ව ශ්‍රම පැය කයද? Q වලට සකස් කරන්න 1යි, නිමවුම් කරන්න 3යි. ඔය ඔක්කොම පැය 4යි. පැය 4යි ශ්‍රම පැයක් සඳහා 100යි. එතකොට 4 වැඩි කිරීම 100 400යි. හරිම ලේසි.
සකස් කිරීමේ දෙපාර්තමේන්තුවට අපි කියොත් මෙතන වෙන්නේ සකස් කරන්න අපිට යන්නේ මොනවද? සකස් කිරීමේ දෙපාර්තමේන්තුව අපිට සකස් කරන්න ගන්නේ අපි මොනවද? සකස් කිරීම අපි සකස් කරන්න ගන්නේ සකස් කිරීමේ දෙපාර්තමේන්තුවල යන්නේ එක්ලස් කිරීම යන්ත්‍රපය 3යි යන්නේ 3 ගානේ අපි එතකොට යන්ත්‍රපය 3යි යන්නේ එක්ලස් කරන්න 3යි මේ 3 වැඩි කරන්න ඕනේ මෙන්න මේ අනුපාතය 3 වැඩි කිරීම සකස් කිරීමට උදල් සකස් කරන්න 27ක් 3 වැඩි කිරීම 27 අනුපාතයෙන් වැඩි කරනවා එතකොට කියන්නේ 3 වැඩි කිරීම 27 කියන්නේ 81ක් ඊළඟ බෝතල් සැදීමට යනවා බෝතල් සාදන්න යනවා අපිට දෙවිල බලමු බෝතල් සාදන්න යනවා අපිට යන්නේ මොනවාද සමකය 3 නියම දෙපාර්තමේන්තුව එතකොට 3 වැඩි කිරීම බෝතල් සාදන්න අපිට යනවා අයගත සමකයට යනවා රුපියල් 30 එතකොට 3 වැඩි කිරීම 30 3 වැඩි කිරීම 30 ඔක්කොම අපිට යනවා 90 නිෂ්පාදන පිළිවෙල එතකොට එනවා 700 ඊළඟට නිෂ්පාදන පොදු භාර පිළිවෙල අපිට දීලා තියෙනවා ගානේ 100 ඊළඟ ඔක්කොම පොදු භාර වෙන්නේ ඊ සඳහා මුළු පොදු භාර පිළිවෙල 850 ගානේ අවසන් එකට 4 වෙනි එක මුළු පිළිවෙලට මත 120ක ලාභයක් පවත්වාගෙන යන්නේ C බාණ්ඩ ඒකකට විකුණුම් වෙන Q බාණ්ඩ ඒකකට විකුණුම් වෙන හරිම ලේසි යන අපි දැන් ඔක්කොම හොයාගෙන තියෙන්නේ දැන් අපිට තියෙන්නේ දාන්න අපි දන්නා C බාණ්ඩ එක මුළු නිෂ්පාදන පිළිවෙල කීයද ආවේ අපිට එතන දැන් අදිනවා තුන්වෙනි ගානේ අපිට එනවා මුළු නිෂ්පාදන පිළිවෙල 600 හරි අපි ඒක නෙමෙයි මුළු පිළිවෙලට ගන්න මුළු නිෂ්පාදන පිළිවෙලට නිෂ්පාදන නොවන පිළිවෙල පොදු නොවන පොදු කාර්ය පිළිවෙලට එකතු වෙන්න ඕනේ මුළු පිළිවෙල ගන්න මුළු පිළිවෙලටම ලාභාන්තිකයක් තියෙනවා එහෙනම් මුළු නිෂ්පාදන පිළිවෙලට මුළු නිෂ්පාදන නොවන පිළිවෙල කීයද ගානේ දීලා තියෙනවා අපිට ගානේ දීලා තියෙනවා මුළු නිෂ්පාදන නොවන පිළිවෙල E සඳහා 100 ඉතින් Q ට 150 Q එක අපි දාලා තියෙන්නේ ඒකට P සඳහා නිෂ්පාදන නොවන පොදු භාර පිළිවෙල තියෙන්නේ 100 හරි ඒක 700 ඒකට 700 තමයි මුළු පිළිවෙලට ලාභාන්තිකයේ 100ට 700ට 120ක් තියන්න ලාභාන්තිකය 120ක් 120 විකුණුම් වල 120 මුළු පිළිවෙලට 120ක් එතකොට එන්නේ 140 ඒකට විකුණුම් වල වෙන්නේ 140 ඊළඟට බලමු මුළු පිළිවෙල විකුණුම් Q බාණ්ඩ නම් අපි නිෂ්පාදන පිළිවෙල නිෂ්පාදන වල පිළිවෙල දාන එකතු කළා අරන් තියෙන මුළු පිළිවෙලේ 850 ඒකේ තේම තමයි
ලාභාන්තිකයක් තියෙන්න පුළුවන්. 850ට 120ක්. 170. එතකොට එනවා විකුණුම් මිල 1020. දැන් ඔයගොල්ලෝ මේ බැලුවොත් 2021යි 2023යි 2021 ගාන බැලුවොත් මේ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති එකම ෆෝමැට් එකට එන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශ්ලේෂණ පත්‍රිකාව හදන්න ඕන, ඊළඟට අනුපාත හදන්න ඕන, පිරිවැය හොයන්න ඕන, ඊළඟ පිරිවැයට විකුණු මිල එකතු කරලා ඒ විකුණු මිල හොයන්න ඕන. ඒ ලාභාන්තික එකතු කරලා විකුණු මිල හොයන්න ඕන. මේකෙත් එහෙම තමයි. 23ෙත් එහෙමයි. 2023ෙත් එහෙමයි. පත්‍රිකාව හදන්න ඕන, විශ්ලේෂණ පත්‍රිකාව, අනුපාතය හොයන්න ඕන, ඊළඟට භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය හොයන්න ඕන, විකුණු මිල හොයන්න ඕන. හැබැයි ඔයගොල්ලන් බැලුවොත් වෙනසක් ඇති වෙන්නේ මේ වගු විතරයි. මොන හරි වෙනසක් වෙනවා නම් වෙන්නේ මේ වගු තුල විතරයි. දැන් මේකේ වෙලා තියෙන්නේ කලින් හොයලා තියෙනවා ඒ හින්දා අපි මෙතන ප්‍රතිපාදන පොදුකාර පිළිවෙල කියලා එකතු කරලා තියෙනවා. ඒත් එකතු කරලා තියෙනවා අපි දාපු පොදුකාර පිළිවෙල. එච්චර. එහෙම තමයි මේ ගාන හැදෙන්නේ. අපි 2025 ඒ විදියටම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. පොඩි වෙනසක් වෙයි. අපි තවදුරටත් නිමාන ගණන් කරනවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. එන ඔයගොල්ලන්ට සුබ දවසක්. නැවතත් අපි මෙවන් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. ඔබට සුබ දවසක්.